මේකෙන් අපිට උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ දැලි දුම නැතුව අපිට උයා ගන්න පුළුවන්. දැලිත් නැහැ දුමත් නැහැ. අපිට දැන් ඔයගලන්ට පේනවා ඇති වතුර එක හොඳටම උතුරනවා. ඉතින් කොච්චර අඩු වෙලාවක් ඇත්තටම මම හිතනවා අදත් මම ඔයගලන්ට අරගෙන ආවේ මේ කාලෙට ප්‍රයෝජනවත් දෙයක් කියලා. ඔයගොල්ලෝ thumbnail එකේ දැකපු විදිහට ගෑස් කියන වචනය අපිට හැමෝගෙම මේ කාලේ අහන්න දකින්න ලැබෙන දෙයක්. ඒකට හේතුව ගෑස් ලොකුවටම ගණන් ගියා. ඉතින් අපිට මේ වගේ කාලයක් තිබුණා. ඔයගලන්ට මතක ඇති කොරෝනා ඉවර වෙලත් අපිට ගෑස් නැතුව ගියා. අපිට ගෑස් පෝලිං වල ඉන්න වුණා. එතකොට ඒ කාලේ ඒකට විසඳුමක් විදිහට තමයි මම මේ ලිප පාවිච්චියට ගත්තේ. මේක ඇත්තටම පොල් කටු අඟුරු ලිපක්. මම මේක ඒ කාලේ තමයි ප්‍රයෝජනෙට ගත්තේ. මේක මට ඒ කාලේ හුඟක් ප්‍රයෝජනවත් වුණා. මේකේ තියෙන විශේෂත්වය තමයි දැලි දුම නැහැ. අපිට ගේ ඇතුලේ තියලත් මේ ලිප හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපේ ගෙදර මේ පොල් කටු අපි ගොඩක් වෙලාවට අපි දුම් අල්ලන්න තමයි පොල් කටු ගන්නෙ. දරලිප් පාවිච්චි කරන අයට ප්‍රශ්නයක් නෑ. අපි දරලිපටත් පොල් කටු පාවිච්චි කරනවා තමයි. හැබැයි අපි අයින් කරන පොල් කටු වලිනුත් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපිට පොල් කටු අඟුරු ගෙදරම හදාගෙන මේ වගේ ලිපකින් අපේ මේ ගෑස් ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්. කොරෝනා වලින් පස්සේ අපිට ගෑස් නැතුව තිබුණා. ඒ කාලෙන් පස්සේ ඒ කාලේ මේක පාවිච්චි කරලා මම ආපහු මේ ලිප අරන් තිබ්බා. මේ ආයෙ උවමනා වුණොත් පාවිච්චි කරන්න කිව්වා වගේම මේක උවමනා වුණා. අද මම මේක ගණිද්දි හිතුණා ඕගොල්ලන්ටත් මේක ගැන අයිඩියා එකක් දුන්නොත් ඕගොල්ලන්ටත් මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබෙයි කියලා. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ ඕගොල්ලන්ටත් මේක ගැන කියන්න. ඉතින් ඇත්තටම මේ ලිපට පස්සේ මම තව ලිපක් ගත්තා. ඒකට හේතුව මේක පාවිච්චි කළාට මේකේ පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා. ඇත්තටම පාවිච්චි කරද්දී අපිට මේ හැබැයි ඒවත් විසඳගෙන කොහොම හරි මේකෙන් හැම දෙයක්ම කරගත්තා. ඇත්තටම දැලි දුම නැහැ. මේකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි දැලි දුම නැහැ. අපිට මේක ගේ ඇතුලේ තියාගෙන උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේකට තමයි පොල් කටු අඟුරු දාන්නේ. මේකේ ඔයගලන්ට මම කියවනේ මේකේ ප්‍රශ්න ටිකක් තිබුණා කියලා. ඇත්තටම මේක මාර හොඳටම රත් වෙනවා. මේක මේ චීන චට්ටි වලින් මේක හදලා තියෙන්නේ. මේකත් හොඳට රත් වෙනවා. ඒ රත් වෙන එක ඉක්මනට අපිට උයා ගන්න මේක හරිම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මම කියවනේ ඔයගලන්ට මේකේ ප්‍රශ්නයක් තිබුණා කියලා. මේක හදලා තියෙන්නේ මැටි වලින්. මේ කෑල්ල ඔයගලන්ට පේනවා ඇති. මේ කෑල්ල හදලා තියෙන්නේ මැටි වලින්. මේ කෑල්ල මැටි වලින් හදලා තියෙන නිසා ඔයගලන්ට පේනවා ඇති මේක මේ පුපුරලා තියෙනවා. ටික දවසක් පාවිච්චි කරනකොට මම මේ දෙවෙනි කෑල්ල තමයි මේක මේ ලිප පාවිච්චි කරන අතරතුර මේකෙන් තව කෑල්ලක් ගත්තා කියන්නේ ඇත්තටම ලිපට ඒගොල්ලෝ අපිට අවුරුද්දක වගකීමක් දුන්නා. ඒ වගකීම් කාලය අතරතුර තමයි මේක පිපුරුවේ. එතකොට ඒගොල්ලන්ට කියපුවාම ඒගොල්ලෝ අපිට දුන්නු වගකීම් සහතිකය ඒගොල්ලන්ට පෙන්නපුවාම මට මේකෙන් කෑල්ලක් නොමිලේම ආපහු ඒ කියන්නේ මේ මැටි කොටස විතරක් ආපහු නොමිලේ මේගොල්ලෝ ගෙනල්ලා දුන්නා. ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මේක හැම වෙලාවෙම පුපුරන එක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපි මේක පොල් කටු අඟුරු වලින් උයන නිසා මේකට අක්කාල පුපුරන්න බලනවා. එතකොට මම ඒකට මේක ආරක්ෂා කරගන්න නිසා තමයි මේක ඇත්තටම ලිපට එන කෑල්ලක් නෙමෙයි. මේ ස්ට්‍රේන් එක ගෙදර තිබිච්ච ස්ට්‍රේන් එකක් මම ඒකේ මැද කපලා මේකේ ආරක්ෂාවට මේ විදිහට ඒක පාවිච්චි කළා. මම මේකට පස්සෙත් ලිපක් ගත්තා. ඒකේ මේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා තිබුණේ ඇත්තටම. මේ මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම්. මේක හරිම පහසුයි පාවිච්චි කරන්න. ඒ වගේම හොඳටම රස්නේ තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට අපේ ව්‍යාංජන හැම එකක්ම ඉදලා තියාගත්තම හරිම අඩු කාලයකින් ඒ වගේම හොඳ රස්නෙන් අපිට උයා ගන්න පුළුවන්. ව්‍යාංජන දෙක තුනක් එක්ක බතක් උයා ගන්න ලොකු පොල් කටු අඟුරු ප්‍රමාණයක් අපිට වැය කරන්න ඕන වෙන්නේ නැහැ. තව එකක් ඔයගලන්ට කියන්න ඕනේ මේක කරන්ට් එකෙන් තමයි මේකේ පොඩි ෆෑන් එකක් තියෙනවා. එන්නකො පෙන්නන්න ඒකත් ඔයගොල්ලන්ට මම මේකේ මේ පේනව නේද? මේකේ මේ විදිහට ෆෑන් එකක් හයි කරලා තියෙනවා. මේක කරන්ට් එකට තමයි සම්බන්ධ කරන්න තියෙන්නේ. හැබැයි ඉතින් ලොකු කරන්ට් එකක් යන්නේ නැහැ. කරන්ට් එක යනවද කියලා හොයාගන්න බැරි තරම්ම අඩු කරන්ට් එකක් තමයි මේකට පාවිච්චි වෙන්නේ. ඇත්තටම මේකේ මේ ගින්දර අඩු වැඩි කරන්නත් පොඩි මේවා එකක් තියෙනවා. අපිට මේකෙන් ගින්දර පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ මේ හුලං එන ප්‍රමාණය තමයි හුලං වැඩියෙන් આવොත් මෙතනින් ගින්දර වැඩිපුර එනවා. අපි හුලං එන ප්‍රමාණය මේකෙන් වහගත්තොත් හුලං එන ප්‍රමාණය අඩු කරගත්තොත් ගින්දර එන්නේ අඩුවෙන්.
එහෙම නැත්නම් අපිට හුඟක්ම මදගිල්ල උයා ගන්න ඕන එකක් තියෙනවා නම් අපිට පුළුවන් ලිප ඕෆ් කරලා, ඒ කියන්නේ කරන්ට් එකෙන් ඕෆ් කරලා මේකේ තියෙන රස්නෙන් උයා ගන්න. ඇත්තට මේක හරිම පහසුයි. මම ඕගලන්ට කරලා පෙන්නන්නම් කොච්චර ඉක්මනට කොච්චර ලේසියෙන් අපේ උයා ගන්න දේවල් කරගන්න පුළුවන්ද කියලා. නම් අනිත් එක තමයි මේකේ අපි පොල් කටු අඟුරු දාන්න. මොකද මෙතන ඕගලන්ට පේනවා ඇති මේ මෙතන පොල් කටු අඟුරු දාන තැන මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඒකට අපි මේ විදිහේ දැලක් දාගන්න. නැත්නම් අපි දාන පොල් කටු අඟුරු ටික බිමට වැටෙනවා. මේ දැල කාලෙන් කාලෙට මාරු කරන්න ඕනේ. කාලෙන් කාලෙට කියන්නේ හරිම අඩු කාලයක් මේ දැල පාවිච්චි කරන්න පුළුවන්. ඉක්මනට දිරනවා. මොකද හැම වෙලාවෙම පිච්චෙන නිසා, හැම වෙලාවෙම මේකේ අඟුරු තියෙන නිසා. ඒක නිසා ඒකත් පොඩි ප්‍රශ්නයක් තමයි මේ ලිපේ තිබිච්ච. හැබැයි ඒවා ඔක්කොම ඒගොල්ලෝ වෙනස් කරගෙන හොඳ විසඳුමක් ඒගොල්ලෝ මේකටත් ගෙනල්ලා තිබුණා. ඒගොල්ලන්ගේ අලුත් ලිපේ මේ ලිපේ තිබිච්ච වැරදි හදලා ඊට පස්සේ ආපු අලුත් ලිපත් මම අරගත්තේ කවදා හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා. මොකද මම හිතුවා ඒක තව කල් යනකොට තව ගණන් යයි, ගන්න බැරි වෙයයි. ඒ කාලේ තිබිච්ච ගානට ගන්න බැරි වෙයයි කියලා හිතලා ගත්තේ. අපි ඒක මේ ලිප අපි ගන්නකොට රුපියල් 5000ට වගේ තමයි ගත්තේ. ඒ කාලේ ඇත්තටම මේ ලිප ගත්තේ මම බටපොළ කියන ආයතනයෙන්. මම ගත්තේ බටපොළ ආයතනයෙන්. හැබැයි මේක එළියේ ඕන තැනක ගන්න පුළුවන්. මම මේ ටිකත් ඕගලන්ට කිව්වේ ඕගලන්ට ගනිද්දි මේ දේවල් නැති. ඒ කියන්නේ දැන් පොල් කටු අඟුරු දාන්න මේ වගේ එකක් නැති. මේ වගේ මැටියෙන් හදපු නැති එක්ක චීනක් චට්ටි වලින් එක්ක නැත්නම් ඇලුමිනියම් මොකක් හරි ෆ්‍රේම් එකක් තියෙන එකක් අනිවාර්යෙන්ම ගන්න, මතක තියාගන්න. නැත්නම් ඕගොල්ලන්ටත් මේ මැටි එක අනිවාර්යෙන්ම පුපුරනවා. කොච්චර නෑ කිව්වත් මැටි එක අනිවාර්යෙන්ම පුපුරනවා. එතකොට මේකත් හાર્ඩ්වෙයාර් එකෙන් අපිට දැල් අරගෙන සැරින් සැරේ මාරු කර කර ඉන්න වෙනවා. ඉන්නකො මම ඔයගලන්ට පෙන්නන්නම් මම අලුතෙන් ගත්තු ලිප. ඒකේ මේ හැම දෙයක්ම මග ඇරලා මේ වැරදි ඔක්කොම හදලා ලිප හොඳට හදලා තියෙනවා. මේ තියෙන්නේ මම අලුතෙන් ගත්තු ලිප. මේක හරිම සැහැල්ලුයි. අර මැටි එක නිසා ටිකක් සෑහෙන්න බරයි. හැබැයි මේක හරිම සැහැල්ලුයි. මේකේ මේ චීනක් චට්ටි වලින් තමයි මේ ඇතුලේ කෑල්ල හදලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේ චීනක් චට්ටි වලින් තමයි මේ පොල් කටු අඟුරු දාන කෑල්ල හදලා තියෙන්නේ. ඒ වගේම ඇතුලේ තියෙන්නේ මේ ඇලුමිනියම් ෆ්‍රේම් එකක්. ඒකට තමයි මේ චීනක් චට්ටි කෑල්ල දාන්න තියෙන්නේ. මේ විදිහට හරිම පහසුයි මේක පාවිච්චි කරන්න. මොකද මේක ඇලුමිනියම්, මේක චීනක් චට්ටි නිසා මේකට මුකුත්ම වෙන්නේ නැහැ. සෑහෙන කාලයක් යනකම් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් එක අපිට හදිස්සියවත් මේ කෑල්ල කාලයක් යනකොට ඉතින් කොයි දෙයක් හැමදාම තියාගන්න බෑනේ. කාලයක් යනකොට මේක දිරුවොත්, මේක මලකඩ කෑවොත්, මේකට මොනවා හරි වුණත් අපිට මේ විදිහේ ඇතිලියක් හරි කඩෙන් අරගෙන අපිට මේකට ආදේශකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. මේක මම තාම පාවිච්චි කරලත් නැහැ. මේක අරගෙන එහෙම්මම පෙට්ටියට දාලා අරන් තියලා තිබ්බා. මේක උවමනා නිසා ගත්තේ. මේකෙත් මේ අර ෆෑන් එක වගේ කොටසක් තියෙනවා. ඒක වෙන මෙන්න ඒක මේ විදිහට අපිට ඇනේ තියෙනවනේ. මෙහෙම හයි කර ගන්න පුළුවන්. ඇතුලෙන් ඒක තද කරලා හයි කර ගන්න පුළුවන්. මේකත් කරන්ට් එකට ගහන්න තියෙන්නේ. හරිම අඩු කරන්ට් එකක් තමයි මේ ලිපට වැය වෙන්නේ අපිට. ලොකු කරන්ට් එකක් කොහොමදවත් වැය වෙන්නේ නැහැ. ඇත්තටම මේ කෑල්ලෙන් ඒකෙනුත් අපිට ගින්දර පාලනය කර ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවද පැහැදිලිද මේ කෑල්ල මේ රතු පාට කෑල්ලක් ඔයගලන්ට ඇතුලේ පේනවා ඇති. මේ කෑල්ල මේ කැරකෙනකොට මේකේ දැන් අපිට වැඩියෙන් ගින්දර ඕන නම් අපි වැඩියෙන් මේකේ හුලං එනවා මේ විදිහට කළොත්. ඒක ඔයගලන්ට කරලා බලා ගන්න පුළුවන්. මේ විදිහට එන්න වැහුවොත් ගින්දර එන්නේ අඩුවෙන්ම. එතකොට මේ හුලං එන්නේ නැති වුණාම ලිප නිවෙනවා. ලිප නිවෙන්නෙම නෑ, රස්නේ තියෙනවා. එතකොට අපිට අඩු ගින්දරේ අපි උයා ගන්න මොනවා හරි අපිට උයා ගන්න පුළුවන්. අපිට වැඩි ගින්දරේ උයා ගන්න දේවල් මෙහෙම වැඩිපුර ගින්දරේ වල වැඩිපුර හුලං આવොත් වැඩිපුර ගින්දර එනවා. ඒක පාලනය කර ගන්න පුළුවන්. ඉතින් මම පෙන්නපු ලිපේ වගේම මේකෙත් ඒ ඔප්ෂන් එක තියෙනවා. ඒ වගේ තව දෙයක් කියන්න අමතක වුණා. අපි මේකට පාවිච්චි කරන්නේ පොල් කටු අඟුරු. මේ පොල් කටු අඟුරු අපිට ගෙදරම හදා ගන්න පුළුවන්. ඇත්තටම මේක මම අර ලිප පාවිච්චි කරනකොට හදාගත්තු පොල් කටු අඟුරු වගේක්.
ඒක අපිට කරගන්න අපිට දෙවිධයකට හදා ගන්න පුළුවන්. අපිට බිම නිකන් අපි පොල් කටු ටික අතුරලා පොල් කටු ටික පුච්චලා හොඳට පොල් කටු ටික පිච්චීගෙන එනකොට ඔයගොල්ලෝ දන්නවා දුම් අල්ලන්න පොල් කටු පිච්චෙද්දි පොල් කටු ටික පිච්චුණාට පස්සේ මේ වගේ කෑලි කෑලි හිටිනවා පොල් කට්ටේ. එතකොට ඒ වගේ කෑලි කෑලි වෙනකොට තියෙන්නේ වතුර එකක් දාන්න. ඒ වතුර එකක් දාපුවම මේ පොල් කටු එක අඟුරු වෙන එක නවතිලා මේ වගේ කෑලි කෑලි හිටිනවා. ඒ විදිහට අපිට ලේසියෙන්ම ගෙදරදී පොල් කටු අඟුරු හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ගාව බැරල් එකක් තියෙනවා නම් ප්ලාස්ටික් නෙවෙයි ඔය යකඩ බැරල් තියෙන්නේ. ඒ වගේ බැරල් එකක් ඒකේ පියනත් එක්ක ඔය බැරල් භාගේව තියෙනවා කඩවල් වල විකුණන්න ගන්න. රුපියල් 1500ක් 1600ක් වගේ විතර තමා වෙන්නේ. අපි කුණු පුච්චන්න එහෙම සමහර අය පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ බැරල් එකක්. අන්න ඒ වගේ බැරල් එකකට පොල් කටු ටික අතුරලා පොල් කටු ටික පුච්චපුවාම හොඳට පිච්චෙද්දී අපිට තියෙන්නේ අර පියනෙන් ඒක වහන්න. ඒකට කිසිම විදිහකට හුළඟක් වැතුල් වෙන්න බෑ. එහෙම වුණොත් පොල් කටු ටික ගිනි අරගෙන ඒක අළු වෙලා යනවා. ඒක නිසා අපි වාතය ඇතුළු නොවන විදිහට ඒක සම්පූර්ණ හොඳට සීල් වෙන විදිහට වහන්න ඕනේ. වහලා එහෙමම දැන් අපි හවස පත්තු කරනවා නම් රෑ එළි වෙනකම්ම ඒ විදිහටම තිබ්බම උදේට ඔයගොල්ලන්ට කිසිම කරදරයක් නැතුව පොල් කටු අඟුරු ටික ගෙදරදීම හදා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි ගෙදරදී ගොඩාක් පොල් කටු අපි දවසකට අඩුම තරමේ ගෙදරක ගොඩාක් දුරට පොල් ගෙඩියක්වත් පාවිච්චි කරනවා. අපේ ගෙදර පොල් කටු එකතු වෙනවා. ඉතින් මම නම් කාලෙක ඉඳලා පොල් කටු එකතු කරනවා. මට පුළුවන් වෙලාවට මේ විදිහට පොල් කටු අඟුරු හදාගෙන උරවලට දාලා තියා ගන්නවා. ස්ටෝර් රූම් එකක කොහේ වුණත් මේක තියා ගන්න පුළුවන්. තව එකක් දැන් අපි එහෙම වතුර ගහලා අපි හදිස්සියේ එළියේ තියලා වතුර ගහලා නිව්වට පස්සේ අපි ඒක වේලලා ගන්න ඕනේ. නැත්තම් තෙතයිනේ. වේලලා ගත්තම මේ විදිහට තමයි හිටින්නේ. ඉතින් සමහරක් වෙලාවට නම් අපි අතින් චුට්ටක් වැඩිපුර පිච්චුනොත් පොඩි පොඩි කෑලි වෙනවා. හැබැයි ඉතින් පොඩි කෑලිත් අපිට දාලා පත්තු කරගන්න පුළුවන් ලිපට. ඔයගොල්ලෝ එක දවසක් දෙකක් පොල් කටු අඩුවෙන් පත්තු කරලා ඒක අත හුරු කරගන්න. නිකම්ම දවසක් දෙකක් යනකොට ඕගලන්ට ඒක කරන්න ඕන දේ තේරෙනවා. හරිම ලේසියෙන් ඕගලන්ට ගෙදරම පොල් කටු අඟුරු හදා ගන්න පුළුවන්. මම ඔය කියපු ක්‍රම දෙකටම එහෙමත් නැත්නම් ඕගලන්ට පුළුවන් පොල් කටු අඟුරු වෙළඳපොලෙන් මිලදී ගන්න. ඇත්තටම මේවා විකුණන්න තියෙනවා. ඉස්සර නම් අපි ගත්ත කිලෝ එක 50යි. කිලෝ එකකට සෑහෙන ප්‍රමාණයක් අල්ලනවා. ඔය ගොඩක් දුරට ඔය සාමාන්‍යයෙන් පොල් තෙල් විකුණන්න තියෙන තැන්වල ඒ වගේ ඔය පොහොර තියෙන තැන්වල පොහොර විකුණන්න තියෙන තැන්වල වගේ තැන්වල මේ පොල් කටු අඟුරුත් විකුණන්න තියෙනවා. ඒ වගේ තැනකින් ඕගලන්ට ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් කැමති ඇති දැන් බලන්න මේ පොල් කටු අඟුරු වලින් ලිපපත්තු කරලා කොහොමද ඒකෙන් වැඩක් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. මුලින්ම මේක පාවිච්චි කරන්න කලින් මේකේ යටට අඟලක් විතර උසට වතුර දා ගන්න ඕනේ. එහෙමත් නැත්නම් තෙත වැලි දා ගන්න ඔයගලන්ට පුළුවන්. තෙත වැලි හරි අඟලක් උසට වතුර හරි දා ගන්න. ඊට පස්සේ මේ ටික මෙහෙම තියලා මේක ඇතුළට මුලින්ම මම නම් කරන්නේ මේ විදිහට පොල් කටු අඟුරු කෑලි දෙක තුනක් මේක හරිම ඉක්මනට පත්තු වෙනවා. ඒ වුණාට ලේසියෙන් පත්තු වෙන්න මේක චුට්ටක් පත්තු වුණාම ඊට පස්සේ දාන වෙලාවට ඉක්මනට පොල් කටු අඟුරු ටික රත් වෙලා පත්තු වෙනවා. මුලින්ම මම මේ වගේ පොඩි කෑලි දෙක තුනක් ගොඩාක් වැඩි කරගන්න නැතුව පොඩි ලිප පත්තු කරගන්නකම් විතර මේ වගේ පොඩි කෑලි දෙක තුනක් තියෙනවා. ඊට පස්සේ මේක ලිප පත්තු කරගන්න ඕගොල්ලන්ට පුළුවන් පොඩි කපුරු පෙත්තක් එහෙමත් නැත්නම් පොල් තෙල් පොඟවපු පොඩි රෙදි කෑල්ලක් ඒ වගේ ඕනම විදිහකට ඕගොල්ලන්ට මේ ලිප පත්තු කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ පත්තු කරන ඕනම විදිහකට ඕගොල්ලන්ට මේ ලිප පත්තු කරගන්න පුළුවන්. ඒ විදිහට පත්තු වෙනකොට මම ආයේ මේකට මෙහෙම පොඩි පොල් කටු අඟුරු දෙක තුනක් උඩින් තියෙනවා පත්තු කරගන්න නිසා. මේ වෙලාවේ ෆෑන් එක ඔන් කරලා තියෙන්නේ. ඔයගලන්ට සද්දයක් ඇහෙනවා ඇති. මට ෆෑන් එක ඔන් කරන්න අමතක වුණා. ඔන් කරන්න නැතුව තමයි මම ලිප පත්තු කරේ. ෆෑන් එක ඔන් කරලා ලිප පත්තු කරන්න. පිටිපස්සෙන් අඩු වැඩි කරනකොට ඔයගලන්ට සද්ද ඇහෙනවනේ. මේ වැඩි කරපුවම ඔයගලන්ට තේරෙනවා ඇති. හුලං එන සද්ද ඔයගලන්ට ඇහෙනවා ඇති. ඔය මේ අඩු කරපුවහම ඒක අඩු වෙනවා. ඒ කියන්නේ හුලං එනවා අඩුයි. දැන් මම චුට්ටක් මේක පත්තු කරගන්න නිසා වැඩි කළා. චුට්ටක් ලිප පත්තු වෙනකොට අපිට පුළුවන් තව මේකට පොල් කටු අඟුරු ටිකක් දාන්න.
දැන් ඔයගලන්ට පේනවා ඇති දැන් මේ ලිප හොඳට පත් වෙලා තියෙන්නේ. දැන් මේක නිවෙන්නේ නැහැ කොයිම විදිහකටවත්. දැන් අපිට පුළුවන් ඕනම දෙයක් මේකේ උඩින් තියලා මේකට ඕනම ඇතිලියක් තියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ ලොකු ඇතිලියක් උනත් තියන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මේ රත්තු වෙලා එහෙම තියෙනවා. මේ මම සාමාන්‍යයෙන් ඔය චිකන් උයනවා නම් කිලෝ 2 3 ඒ වගේ ඇතිලියක් උනත් මේකේ උඩ තියලා උයා ගන්නවා. කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට උයා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේකේ වතුර එකක් රත් කරලා සාමාන්‍යයෙන් කොච්චර විතර වෙලා යනවද කියලා වතුර එකක් රත් වෙන්න. මෙච්චර වෙලා යනකම් ඉන්න ඕනේ නැහැ. ලිප පත් වෙච්ච ගමන් අපිට ඕන දෙයක් තියලා උයා ගන්න පුළුවන්. මම මේ ඔයගලන්ට පෙන්වන්න නිසා තමයි මේක මේ විදිහට තියාගෙන හිටියේ. අපි දැන් බලමු වතුර එකක් උණු කරලා කොහොමද මේ ලිපේ තත්ත්වය කියලා. ඒ වගේම තමයි මම ගොඩක් වෙලාවට මේ වගේ එකක් තියලා මේ ලිප පාවිච්චි කරනවා. ඒකට හේතුව එතකොට අපිට ඕනම ඇතිලියක් හරිම පහසුවට තියලා මේකේ උයා ගන්න පුළුවන්. සමහරක් ඇතිලි වල යට බොක්ක වගේ තියෙනවා. එතකොට ඒ වගේ තිබුණොත් ඇතිලිය යටට බහින්න පුළුවන්. ඒක නිසා මේ වගේ එකක් තිබ්බොත් අපිට ඕනම ඇතිලියක් තියලා මේක පාවිච්චි කර ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම වැඩි පරිස්සමට හැම දෙයකටම මේ වගේ අර ගෑස් ලිප් වල තියෙන උඩ කෑල්ලක් තියලා තමයි මේ ලිපේ ඕනම ඇතිලියක් තියාගන්නේ. අනිත් එක තව දෙයක් කියන්න ඕනේ. හරියට අපේ පොල් කටු අඟුරු අපි අර පුච්ච ගන්නකොට පිච්චිලා නොතිබ්බොත් පුංචි දුමක් යනවා. නැත්තම් මේකේ දුම යන්නේ. අපි හරි විදිහට පොල් කටු අඟුරු පුච්චගෙන හිටියොත් දුමක් යන්නේ කිසිම විදිහකින්. හැබැයි පොල් කටු අඟුරු හරියට පිච්චිලා තිබුණ නැත්තම් යන්තම් ඇතිලිය කළු වෙන්නත් බලනවා. එහෙම නැත්තම් දැලි දුම නැතුව අපිට මේ ලිපේ ඕනම දෙයක් හරිම ඉක්මනට උයා ගන්න පුළුවන්. ඒකට දැන් හිතන්නකො පොල් කටු අඟුරු ඉවර වෙලා කියලා. එහෙම වුණොත් මම නම් ගොඩක් වෙලාවට කරන්නේ මේ විදිහට මේක අස්සෙන් ඔහොම පොල් කටු අඟුරු කෑලි 2 3ක් මට මේක ගොඩක් වෙලාවට මම මෙහෙම උසට තියාගන්නෙත් ඒකයි. නැත්තම් අපි තියෙන ඇතිලි අයින් කර ඉන්න ඕනේ මේක ඇතුළට පොල් කටු අඟුරු දාන්න. හැබැයි මේ විදිහට ඒක උසට තියාගත්තම අපිට මේක අස්සෙන් මේ විදිහට මේකට පොල් කටු අඟුරු ටිකක් දාගන්න පුළුවන්. ඔයගලන්ට පේනව නේද? අඟුරු කියන්නේ මෙහෙමයි මේක පත්තු වෙනකොට මේකට ලොකුවට දාන්න ඕන වෙන්නේ නැහැ. මේ ওই විදිහට 2 3ක් කෑලි දාගත්තම අපිට තේරෙනවා මේකේ පොල් කටු අඟුරු ඉවර වෙගෙන යනකොට චුට්ටක් තියෙති දැම්මත් ඇති. අපිට මේ විදිහට දාපුවම මේ ලිප දිගටම පත්තු කරගන්න පුළුවන්. හදිස්සියවත් අපිට ලිප ඕෆ් කර ගන්න ඕන නම් කරන්ට් එකෙන් ඕෆ් කරන්න, ස්විච් එකෙන් ඕෆ් කරන්න. එහෙම නැත්නම් මේකට ගින්දර එන අර මම ඔයගලන්ට කිව්ව පිටිපස්සේ නොබ් එකක් තියෙනවා කියලා. උලන් එන්නේ නැතිව යන විදිහට ඒ නොබ් එක කරකවන්න. එතකොට මේකට ගින්දර එන්නේ නැහැ. එතකොට ලිප හිමීටම නිවිලා යනවා. එහෙම නැත්නම් ඕගලන්ට හදිසියෙ නිවා ගන්න ඕන නම් මේකට වතුර දාලා නෙවුවත් ප්‍රශ්නයක් නැහැ. මොකද යට වතුර තියෙනවනේ. ඉතින් ගොඩක් වෙලාවට මම මේකට වතුර පාවිච්චි කරන්නේ මේ ලිපට නම්. ඒකට හේතුව පොල් කටු අඟුරු රැඳෙන්න නිසා අපි මේකට දානවනේ පොඩි දැල් කෑල්ලක්. ඒ දැල් කෑල්ල රත් වෙලා ඉක්මනට අපි ඒකට වතුර දාපුවම සීතල වෙනකොට ඉක්මනටම දිරලා යන්න බලනවා. ඒක නිසා හොඳට පේනවා ඇති. හොඳට ගින්දර තියෙනවා. හොඳට තද ගින්දරක් තියෙනවා මේ ලිපේ. ඒ වගේම තමයි හොඳට රස්නේ තියෙනවා. සූගාගෙන එනවා වතුර එක. වතුර එක දැන් සෑහෙන දුරට රත් වෙලා තියෙන. තව චුට්ටකින් වතුර එක උතුරයි. ඒ වගේම දුමක් ඕගලන්ට පේන්නේ නැහැ. දුමක් නැහැ මේ ලිපේ ඇත්තටම. දුමක් නැතුව හරිම ලේසියෙන් අපිට මේක උයා ගන්න පුළුවන්. ඕනම දෙයක් උයා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ කාලේ මේ ගෑස් ප්‍රශ්නෙට මේ ලිප ඔයගලන්ට හුඟා හොඳ විසඳුමක් වෙයි කියලා. ඇත්තටම මේකේ දැලි වැදිලා නැහැ. ඔයගලන්ට පේනවා ඇති. දැලි පොඩ්ඩක්වත් නැහැ. ඒ වගේම දුමක් නැහැ මේ ලිපේ. දැන් ඔයගලන්ට පේනවා ඇති වතුර එක හොඳටම උතුරනවා. ඉතින් කොච්චර අඩු වෙලාවක්ද කිය බලන්න. ඒ තාම ලිපේ ගින්දර හොඳටම තියෙනවා. ඔයගලන්ට ලිපත් පේනවා. බලන්න කොච්චර අඩු වෙලාවකින් අපිට මේ වතුර එක උතුර ගන්න පුළුවන් වුණාද කියලා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ වගේ ලිපක් අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා. මම මේක පාවිච්චි කරන්න ගත්ත නිසා ඔයගලන්ටත් අයිඩියා එකක් දෙන්න ඕන නිසා තමයි මම ඔයගලන්ට මේක පෙන්වන්න හිතුවේ. ඇත්තටම මමත් හිතුවා මේ වෙලාවේ ගෘහණියෝ හැටියට අපිටත් ලොකු වගකීමක් තියෙනවා කියලා අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. ඉතින් ඒකට අයිඩියා එකක් දෙන්න නිසා තමයි ඔයගලන්ට මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ආයෙත් මේ වගේම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. අපි ශ්‍යා මහේෂ් දිසානායක.